ඉතින් අද රිව් කරන්න හදන්නේ ඉමොරිච්ලගේ අලුතෙන්ම ආපු සිලෙක්ෂන් පැක් එක. ඉතින් මේකේ තියෙනවා බ්ලූබෙරි. ඉතින් මේකේ තියෙනවා බ්ලූබෙරි අයිස්ක්‍රීම් එකක්, ඒ වගේම කුකී ක්‍රීම් අයිස්ක්‍රීම් දෙකක්, තව තියෙනවා චොකලට් අයිස්ක්‍රීම් සමග රාස්බෙරි එකක්. ඉතින් මේකේ ටෝටලි අයිස්ක්‍රීම් ටයිප් 3යි අයිස්ක්‍රීම් 4ක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පැකින් එකකින් නේද මේ අස්සේ ගහලා තියෙනවා තව දෙකක්. මේ දෙපැත්තේ. try කරලා බලමු. ඉතින් මේ ටිකෙන් මම කලින් රිවිව් එක කරලා තියෙනවා. ඉතින් මුලින්ම try කරලා බලමු මේ බ්ලූබෙරි චීස් කේක් එක. මට මතකයි මගේ රිවිව් එක මේක තමයි බෙස්ම උනේ. ඉතින් මේකේ මේ ඉමොරිච්ලගේ ඒ යුනික් ටේස්ට් එක හැමෝම තියෙනවා. ඉතින් කලින් වගේම සුපිරි ටේස්ට් එකක් තමයි මේකේ තියෙන්නේ. දැන් try කරමු මේ ඉමොරිච්ලගේ කුකී ක්‍රීම් එක. ඉතින් කුකී ක්‍රීම් එක ගත්තොත් එහෙම මේ විදිහට පොඩ්ඩක් මේක චොකලට් පාටට මම කුකී ක්‍රීම් එකත් මීට කලින් try කරලා තියෙනවා. ඔබ කලින්ට වඩා ටේස්ට් එක පාටි ස්ට්‍රෝ. කොහොමද මේක නම් ගෑවුණු තැන කන්න පුළුවන්. ඉතින් අපි දැන් try කරලා බලමු ඉමොරිච්ලගේ බ්ලැක් ෆොරස්ට් එක. ඉතින් මේක මම try කරන first time මේ. අබල් මේක. මේක නම් කලින් එකට වඩා චොකලට් ටේස්ට් එක ස්ට්‍රෝන්ලි දැනෙනවා. හැබැයි බ්‍රවුන් කුකී එක මට මේකට වඩා හොඳයි. ඉතින් මට මතකයි මම කලින් රිවිව් එක කරා. ඒකෙදි මට සෙට් උනේ බ්ලූබෙරි චීස් කේක් උනාට අද සෙට් උනේ මේ බ්‍රවුන් කුකී එක. ඉතින් ඔයාලා try කරලා බලන්න මේගොල්ලන්ගේ මේ සිලෙක්ෂන් පැක් එක. ඉතින් මේ පැක් එකටම ගිය රුපියල් 720යි. ඉතින් තනි තනිව ගන්නකොට මට හිතෙන්නේ චුටි ලාභයක් තියෙනවා මේකේ. ඉතින් අපි ඊළඟ දවසේ මේ වගේ ලස්සන වීඩියෝ හම්බෙමු.